අනිත් වැදගත්ම කාරණේ මම කට කැඩෙන ගන් සමහරලාට කිව්වා නැගිටින්න කියලාත් නැගිටින්නේ නැහැ. මොකක් නිසාද? ලැජ්ජා. කට අරින්නේ නැහැ. හයියෙන් කෑ ගහන්නේ නැහැ. ලැජ්ජයි. ලැජ්ජයි. වගේ ලැජ්ජාව පුදුම තරම් වා පස්සට යවුවද නැද්ද? බය, සැකය, ලැජ්ජාව ඔය කියන කාරණා. ඔයා ලැජ්ජ වෙන්න ඔහම ජීවත් වෙන්න. ඔයා ලැජ්ජ වෙන්න. ඔයාගෙන් ඉල්ල ඔයාගේ ළමයි දරුවෝ බිරිඳ ස්වාමියා ඉල්ලන දේ දෙන්න බැරි වෙනකොට ලැජ්ජ වෙන්න. ඔයාගේ දෙමව්පියන්ට හරි දේ කරන්න බැරි වෙනකොට මේ මිනිස්සුන්ට මේ සැප සම්පත් ටික දෙන්න බැරි නම් ඔයා ලැජ්ජ වෙන්න. ඔයා බය වෙන්න. ඒවට ලැජ්ජ වෙන්නනේ. වෙන මොනකටවත් නෙවෙයි. ඔයාගේ ජීවිතේ දැන් ඉන්න තැන මෙහෙම නෙවෙයි ඉන්න ඕන. මගෙත් එක්ක එකට හිටපු යාළුවෝ අද ලෝකේ තැන් වල අද ලෝකෙන් හොඳම විදියට විඳිනවා කියලා ඔයා ගැන හිතලා ලැජ්ජ වෙන්න. වෙන දෙයක් හිතන්න එපා. වෙන දේවල් වලට ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. ඇයි ලැජ්ජ වෙන්නේ? කවුරුත් හිතන දේවල්, කවුරුත් බලාපොරොත්තු වෙන දේවල් හිතලා ලැජ්ජ වෙන්න එපා. වාක් ගමන යන්න. මම ඒකයි කිව්වේ අර අනුම් උණුසුම් කරන්න Tamanට කිනි තියාගන්න එපා කියලා. වෙන දෙයක් නෑ. වාක් ගමන යන්න.